සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ලස්සන ව්ලොග් එකක් ඔයාලට අරන් ආවා. අද දවසේ මගේ උදේවරුව කොහොමද ගත වෙන්නේ කියලා තමයි මේ ව්ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද වීඩියෝ එක ඉස්සරහට අරන් යන්නේ කියලා. මෙන්න මේක මේ ඔය තියෙන කූඩුව අපේ ගෙදර ගේ පිටිපස්සේ තමයි මේ කුරුල්ලෝ හදලා තිබුණේ. මං දන්න විදිහට ওই කූඩු හදන්නේ බට්ටිච්චෝ චූටික්කෝ හරි බට්ටිච්චෝ කියන ඒ කුරුල්ල జాතිය තමයි ওই විදිහට කූඩුව හදන්නේ. මේ ඕක චුට්ටක් දැන් බිමට වැටිලා ඔය ඊට පස්සේ අපි ආයේ මේ ගහින් එල්ලලා තමා තියෙන්නේ. දැන් නම් පැටවු නෑ වගේ. ඉස්සලා නම් පැටවු හිටියා. මේ මට හිතුණා ඉතින් ඒකත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා. දැන් මම මේ හදන්නේ මේ අපේ චූටි බබාව නාවන්න වතුර එකක් තියාගන්න. මේ ගෙදර අද කවුරුත් නැහැ නිසා මං කේතලෙන් වතුර එකක් උණු කරලා මේ තමයි බබාව හොදන්න හිතාගෙන ඉන්නේ. මේ ඔයාලට පේන්නේ අපේ ගේ පිටිපස්ස. ගේ පිටිපස්සේ තියෙන ලොකු පොල් වත්තක්. මේ පිටිපස්සට වෙන්න ගෙවල් ගොඩක් අඩුයි. මේ ඔහොම තමයි ඉතින් අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ. ඔන්න දැන් මම බබාව නාවන්න තමයි හදන්නේ. මේක නම් මේ පුතා නාවපු බේසමක්. අපි රෝස පාටින් බේසම් ගත්තේ නැහැ. පුතා නාවපු බේසම තියෙන නිසා මේ ඒක තමයි දුවටත් පාවිච්චි කරන්නේ. මම නම් උඩ තියලා තමයි බබාව නාවන්නේ. පුතාව නම් ඉස්සෙල්ලාම මේ හම්බ වුණේ පුතානේ යා හම්බුච්ච වෙලාවේ මම යාව නෑවේ මේ කකුල් දෙක උඩ තියලා. දැන් දුවව නම් මේ විදිහට තමයි නාවන්නේ. මෙතන උඩ මේ උඩින් බබාව තියලා එහෙම තමයි යාව දැන් නාවන්නේ. ඒක ලේසි අර හිටගෙන නාවන එක ලේසි. ඉතින් ඉඳගෙන නාවන එක ටිකක් අමාරුයි කියලා හිතෙනවා. මං එහෙනම් බබාව නාවලා එන්නම්. ඔන්න ඉතින් නෑවට පස්සේ ඉන්නවා සනීපෙට. යා නාවද්දි නම් වැඩි අඬන්නේ නැහැ. වෙලාවකට අඬනවා. අද නම් ඇඬුවේ නැහැ. දැන් නාවලා මම බබාව දොයි කරා. දැන් පේනවනේ සැපට නිදාගෙන ඉන්න විදිහ. යාව නිදි කරවලා ඔන්න මම ආවා වීලිලා තියෙන රෙදි ටික ගන්න. මොකද වැස්සක් වහින්න වගේ තියෙනවා. ඒ නිසා ටක් ගාලා රෙදි ටික වේලිච්ච රෙදි ටික අරගෙන දාන්න ඕනේ. මෙන්න මේ මල් ජාතිය නම දන්නේ කවුද කියලා බලන්න. කියන්න පුළුවන්ද? මම නම් මෙතර මේකේ නම දන්නේ නැහැ මම. මේකේ පාට ගොඩක් තියෙනවා. සුදු පාට තියෙනවා, කහ පාට තියෙනවා. ඔකත් වෙනස් දම් පාටක්. අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ වෙන දම් පාටක්. මේක ඊට වඩා වෙනස් දම් පාට එකක්. ඔකේ තියෙනවා තව සුදු පාට, කහ පාට, තනිකරම දම් පාට එකක්, තද දම් පාට තියෙනවා. ඊට රතු පාට තියෙනවා. අපේ දිහා එක જાතියෙන් තියෙනවා. මමත් දැන් අපේ පදිංචි වෙලා ඉන්න ගෙදර 2-3ක් පැල ගිහින් හිටවලා තියෙන්නේ. හරි. මේ ඔයාලා දකින්නේ මට හිතුණා ඔයාලට මේක පෙන්වන්න ඕනි කියලා. අපේ වෙඩින් එකේ thank you card එක පළවෙනි දවසේ thank you card එක. මේ ඉතින් මට ඒකත් අපේ
අපේ අම්මා කුස්සියේ ෆොටෝ එක තියාගෙන ඉන්නවා. ඉතින් මට හිතුණා ඔයාලට ඒ ෆොටෝ එක පෙන්වන්න ඕනේ කියලා. ඔන්න පේනවනේ රෙදි ටික රෙදි ගොඩ. දැන් මම මේ රෙදි ටික එල්ලලා තියෙන්නේ. මේ ඔය වගේ රැක් එකක් තියෙනවා. එදිනෙදා අඳින ඇඳුම් බබාගේ එල්ලන්න. ඒකේ ඒ රෙදි ටික එල්ලගත්තා. ඊට පස්සේ මෙතන මේ කූඩෙන් අනිත් රෙදි ටික නමලා දාගත්තා. ඉතින් අපි තාම අපේ ගෙදර ඉන්න නිසා මේ එහෙම අර කබඩ් එකක්වත් මොකුත් නැහැ බබාට. එහි අපේ ගෙදර ගියාට පස්සේ තමයි ඒවා පිළිවෙලකට ඉතින් අස්පස් කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ළමයි ඊට පස්සේ බඩගින්නක් ආවා. මෙන්න මේ වගේ බනිස් ගෙඩියකුත් හම්බුණා. ඒකත් කාලි ඉවර වෙලා මං මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මෙන්න මේ තියෙන්නේ මම බබාගේ හොස්පිටල් බෑග් එකට ලෑස්ති කරගත්තු දේවල්. මේවා දැන් මම මේ පාවිච්චි කරපු දේවල් තමයි මේකේ තියෙන්නේ. මෙතන තියෙනවා බේබි ගවුම්. බේබි ගවුම් මං 18ක් විතර ලෑස්ති කරගත්තා. ඒකේ කියන්නේ අර 6 සෙට් නේ තියෙන්නේ. ඒ වගේ සෙට් 3ක් ගත්තා. පුතාගේ පාවිච්චි කරපු ඒවාත් තියෙනවා. හැබැයි ඒව නම් මට අන්දන්න උන්නේ නැහැ. පාවිච්චියට ගන්න උන්නේ නැහැ. මොකද ගවුම් හිම ලොකුවට ඉතින් මේ අවශ්‍ය වෙන්නේත් නැහැ නේ. ඒතර මං ගවුම් 18ක් විතර අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ නැපි එක පාට වලින් printed ඒවායි ඊළඟට තනි පාට, තනි සුදු පාට, ඊළඟට තනි රෝස පාට. ඒ වයින් මං 36ක් ලෑස්ති කරගත්තා. 36ක් හදාගත්තා. ඒකත් බබාගේ මේ පුතාගේ රෙදි තියෙනවා. ඒවත් අයන් කරලා සෝදලා අයන් කරලා මං වෙනම තියලා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ බබා පුතන බ්ලැන්කට් එකක්. මේ වගේ බ්ලැන්කට් උත් පුතාට ගත්තා අලුත්ම ඒවා තියෙනවා. ඉතින් අර නිල් පාට ඉන්නේ තියෙන්නේ නිසා ඔය වගේ රෝස පාට එකකුත් ආසහින්ද ගත්තා. මෙතන තියෙන්නේ පැනල් රෙදි. පැනල් රෙදි මම උතන 3ක් අරන් තියෙනවා. ඊළඟට මේ යට තියෙනවා ටවල් එකක්. ඒ පැනල් රෙදි 3යි ටවල් එකයි අරගත්තේ. පැනල් රෙදි නම් 5ක්වත් ඕනි. මොකද මේ බබාව උතන්න පැනල් රෙදි අවශ්‍යයිනේ. මේ පැනල් රෙදි මම මේ හොස්පිටල් එකට ගෙන යන නිසා 3ක් ගත්තා. කලින් මේ පුතාගේ ඒවා පාවිච්චි කරපුවා තියෙන නිසා. ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන බ්ලැන්කට් එක. ඊට පස්සේ වෝම් සූට් එක. වෝම් සූට් එකත් පැනල් රෙදි වලින් මහපු එකක් තියෙනවා. ඊළඟට වූල් වලින් මහපු එකක් තියෙනවා. පැනල් රෙදි වලින් මහපු එක හොඳයි. අරක ටිකක් ඉතින් රස්නේ. සීත් ගොඩාක්ම ඉතින් වහින දවස් වලට නම් හොඳයි වූල් වලින් මහපු එක. හැබැයි ඉතින් මේ වගේ මේ කිඩ් දෙකක් විතර තියෙන එක හොඳයි. බබාට වැහි දවස්වල බබෙක් හම්බුනහම අනිවාර්යෙන් වෝම් සූට් එකක් ඕනි. එකක් මදි. ඉතින් දෙකක් විතර තිබුණොත් ඒක ෂේප් කරලා ගන්න පුළුවන්. ඔය වගේ ඊට පස්සේ තොප්පි, සපත්, මේස්, අත්වලට දාන මේස්, තොප්පි ඒවත් සෙට් දෙකක් විතර හදලා තියාගත්තා. ඊට අමතරව ඊට අමතරව මේ තියෙන්නේ wet wipes පැකට් එකකුත් ලෑස්ති කරගත්තා. ওই ටික තමයි බබාට අත්‍යවශ්‍යම දේවල්. ඊළඟට පෙකිනි කටු දෙකක්, ඊළඟට බබා වොෂ් කරද්දී කොටන් බෝල්ස් ඒ වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මේ මම ගත්ත වෝටර් ප්‍රූෆ් කොට් ෂීට් එක. මම අර රබර් කොට් ෂීට් එක නම් ගත්තේ නැහැ. මේ
ඒක ටිකක් රස්නේ වගේ හින්දා මේ දැන් මෙයා ලොකු පුතාට තියන්නත් ගත්තේ මේ වගේ වෝටර් ප්‍රූෆ් එකක්. මම මේ සැරේ ගත්තෙත් ඒකක්ම තමයි. ඊට පස්සේ මට මගේ හොස්පිටල් බෑග් එකට මම දාගත්තා බෙඩ් ජැකට් 4යි, චීත්ත 4යි. ඊට අමතරව මම සීස කරලා ගත්ත නිසා බබාව බෙඩ් ජැකට් සුදු එකක් වෙනම අරන් ගියා. ඊළඟට සුදු රෙද්දක් වෙනම අරගෙන ගියා. ඔන්න ඔය විදිහට තමයි මම හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට මට හිතුණා බබාගේ පොඩි කාලේ වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.